අයිබෝන් කියලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ දැනුම බෙදා ගන්න යන්නේ සුවිශේෂී මාතෘකාවක්. ඒ කියන්නේ වර්ඩ් වලින් තියෙන උපරිම එකක්. ඒක තමයි වර්ඩ් ආර්ට් කියන්නේ. අපි සාමාන්‍යයෙන් ලෙටර් හෙඩින් එකක් හදද්දි මොන හරි ඩිසයින් එකක් කරද්දි නෝටිස් එකක් හදද්දි ඉන්වොයිස් එකක් හදද්දි ඔයාලට මේ වර්ඩ් ආර්ට් ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. අපි අද ඉගෙන ගන්න යන දේ බලමු කලින්. අද මොකක්ද අපි කරන්න කියලා මෙන්න මේ කොටස තමයි අද කරන්න යන්නේ. අකුරු වල රටාවක් විශේෂ හැඩයක් දෙනවා. සාමාන්‍යයෙන් අකුරක් ලොකු පුංචි කරන්න අකුරේ හැඩය වෙනස් කරගන්න පුළුවන් නේ අපිට ෆොන්ට්ස් වලින්. නැත්නම් මෙතනදී මේ ෆොන්ට්ස් වල තියෙන ගෲප් වලින් එහෙම නැත්නම් ෆොන්ට් ඩයලොග් බොක්ස් එකට ගිහිල්ලා අකුරේ තියෙන අකුරු වර්ගය වෙනස් කරගන්න පුළුවන් නේ. ඊට පස්සේ කලර් එකක් යොදාන එඩිට් කරන්න පුළුවන්. නමුත් මේ වර්ඩ් ආර්ට් වලින් කරන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්. අපි බලමු මොකද කරන්න කියලා. හරි. අපි ඉස්සෙල්ලම මෙන්න මේක. ඊළඟට මේක. ඊළඟට මේක. ඊළඟට මේක අපි කරනවා. මේක මම ඔයාලට ෂෝට් වීඩියෝ එකක් මේ දීලා තියෙනවා. ඒකෙන් මේ බලා ගන්න පුළුවන් මේක හදන විදිය. අනිත් එක තමයි ඒක විනාඩි 10ක විතර එකක් ෂෝට් කරලා තමයි දීලා තියෙන්නේ. විනාඩි 10ක නේ විනාඩි 5ක විතර එකක්. එතකොට ඔයාලට ෂෝට් කරලා තියෙන ස්පීඩ් කරලානේ. ඒක මේ අඩු කරලා ඔයාලට ස්පීඩ් එක අඩු කරලා YouTube එකේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. එහෙම කරලා මේක බලා ගන්න. අනිත් ටික දැන් අපි ස්ටාර්ට් කරමු. ඉස්සෙල්ලාම අපි Word එකේ new page එකක් ගන්නවා. අරගෙන අපි type කරගන්නවා word art logo design කියලා. මම මේක මෙහෙම කොපියක් දාගන්නම් එතනට. හරි. ඊට පස්සේ අපි type කරගමු my computer class කියලා. ඊට පස්සේ මේකේ මේ අන්ඩර්ලයින් එකයි ඒ ටික ඇවිල්ලා තියෙන උඩ එකෙන් ඒ හින්දා අපි ඒ ටික අයින් කරගමු. ඊට පස්සේ අපි මෙතන insert වලට ගිහිල්ලා word art කියන තැන අපි ඒ කියන්නේ මේ group එකේ නම තමයි text box. මේ කියන්නේ text සම්බන්ධ තියෙන group එක තමයි මේක. ඒක අපි word art කියන තැනට ගිහිල්ලා අපි ගමු. ඉස්සෙල්ලාම තියෙන්නේ මේ වගේ එකක්. මේ තියෙන්නේ නිකන් ග්ලාස් එකක අකුරක් තියලා වගේ එකක් තියෙන්නේ. අපි ඒක ගමු. මේ ඒක දැන් මේ අකුරට ඇප්ලයි වුණා. අපි එතන ක්ලික් කරපු ගමන්. එතකොට ඒක කරන්න හරි ලේසි. ඊට පස්සේ අපි දෙවෙනි එකේ බලමු කොහොමද තියෙන්නේ කියලා. මේකේ මේ my computer කියන එකේ අකුරත් වෙනස් කරලා තියෙනවා. shadow එකක් තමයි මේ පැත්තට තියෙන්නේ. අපි ඒක දාලා බලමු. අපි මෙතනම type කරමුකෝ. සිලෙක්ට් කරගන්නවා. දැන් මෙහෙම කෑල්ලක් වගේ එනවනම් ඒක අයින් කරගන්න ඕන. ඊට පස්සේ අපි ඉන්සර්ට් ගියා. ඊට පස්සේ අපි මෙතනින් ගිහිල්ලා ෂැඩෝ එකක් නේ අපිට දාන්න තියෙන්නේ. මෙතන ෂැඩෝස් නෑ නේද? එහෙමනම් අපි මේකක් සිලෙක්ට් කරගෙන වර්ඩ් ආර්ට් එක ඉස්සෙල්ලා ඇප්ලයි කරගෙන අපි ෂැඩෝ එකක් ගන්න පුළුවන් තැනකට. දැන් වර්ඩ් ආර්ට් එක ඇප්ලයි කරපු ගමන්ම අපිට මෙන්න මෙතනින් නැති වෙයි. කියන්නේ මේ ටැබ් එකක් පේන්න පටන් ගන්නවා ෆෝමැට් කියලා. මේක වෙන කොහෙද ක්ලික් කරපුවාම නැති වෙලා යනවා. මේ ටැබ් එක වත් නැහැ හොයා ගන්න. එහෙනම් අපි වර්ඩ් ආර්ට් එක උඩ ක්ලික් කරපුවාම මේ විදිහට ටැබ් එකක් එනවා. ඒකෙන් අපිට පුළුවන් මෙන්න මෙතන වර්ඩ් ආර්ට් ස්ටයිල් කියන තැනින් අර කලින් තිබ්බ එකේ වෙනස්කම් ටික කරගන්න. ඉස්සෙල්ලාම අපි මේකේ ෆොන්ට් එකක් චේන්ජ් කරගෙන ඉමුද? ඔව් ෆොන්ට් එකක් චේන්ජ් කරන් ඉමුකෝ. මෙතනින් හෝම් ගියා. ගිහිල්ලා මෙතනින් අපි තිබ්බ ෆොන්ට් එක ගමුකෝ බලන්න මොකද්ද කියලා. මේක වගේ. ඒක තමයි. ඊට පස්සේ අපි මේකේ එක කලර් එක දාමු. අපිට පුළුවන් ද මේ ෆෝමැට් කියන එක තියෙනවා. මේක අපිට මේ ක්ලික් කරගෙන ඉන්න නිසා ෆෝමැට් එකට ගියා. අපි එතනින් ෆොන්ට් කලර් එකක් එතනින් දෙමු. මේක දෙමුකෝ. දීලා අපිට දින ඊළඟ ෂැඩෝ එකක් දෙන්න. එහෙමනම් මෙන්න මේ ෆොන්ට් ස්ටයිල් කියන තැනින් අපි ගිහිල්ලා මේ ෆොන්ට් ස්ටයිල් කියන තැනින් අපි ගිහිල්ලා මෙන්න මෙතන ෆොන්ට් ක්වික් ස්ටයිල් වලට ගිහිල්ලා ෂැඩෝස් යමු. ෂැඩෝස් ගිහිල්ලා මේක අපි දාලා තියෙන ෂැඩෝ එකම දෙනවා නම් මෙන්න මෙතනට ගිහිල්ලා ක්ලික් කරනවා. එතකොට මේ ෂැඩෝ එක ඇවිල්ලා තියෙනවා. ඔයාලා එක එක જાති ෂැඩෝස් දාලා බලන්න. හොඳයි.
හරි. එතකොට මේකේ අපිට මෙහෙම චූටි කරගන්න ඉස්සර නම් පුළුවන්කම තිබ්බ. දැන් වර්ඩ් ආර්ට් එක අලුත් වෙලා නේ හින්දා අපිට ෆොන්ට් එකෙම තමයි චේන්ජ් මේ සයිස් එක අඩු කරගන්න වෙන්නේ. අපි එකින් එක සයිස් එක අඩු කරගමු. අඩු කරගෙන අපි මම ෆොන්ට් එකේ සයිස් එක අඩු කරගන්න මෙහෙම සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන කර්ලි බ්‍රැකට්ස් කියලා දෙකක් තියෙනවා. එන්ටර් කී එකට පොඩ්ඩක් උඩින් ඒකේ බ්‍රැකට් දෙක දෙපැත්තට තියෙනවා. ක්ලෝස් එකයි ඕපන් එකයි. ඒකේ ක්ලික් කරලා බලන්න එකකින් ලොකු වෙනවා අනිත් එකකින් පුංචි වෙනවා. ඒ ෂෝට්කට් කී එකත් බලාගෙන මේ ඉගෙන ගන්න. හරි අපි යන් ඊළඟ එකට බලන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේක මූලික පරිගණක දැනුමට අපෙන්නත්තලක් කියලා දාමුකෝ නේද? මූලික පරිගණක දැනුමට අපෙන්නත්තල. දැන් ඔයාලා දන්නවා මේ සිංහල ෆොන්ට් එකක් අපි ගන්න ඕන. එතකොට සිංහල software account කරගන්න ඕන. මේ විද්‍යාලය වෙයි ඉගෙනගෙන තියෙන්නේ. මගේ වීඩියෝස් ටික බලුවා නම් ඇත්තට මේ ටික ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ. ඒ හින්දා මම මේ ටික කරනවා. මේ නැවත වතාවක් ඔයාලට බලන්න. තව කාරණයක් කියන්න ඕන. මම ඔයාලට මේ වීඩියෝස් ගොඩක මේ එකම දේවල් ටිකක් කියලා දෙනවා. ඒකට හේතුව තමයි ඔයාලට ඒක මේ මනසේ අවධාරණය වෙන්න ඕනේ. ඒ හින්දා තමයි මම එකම කීපය කරන්නේ. එතකොට ඔයාලා එකම දේ කියන්න ගත්තාම ටක් ගාලා වීඩියෝ එක පාස් කරන්න මේවා කරන්න යන්න එපා. වීඩියෝ එකක් පාස් නොකර බලන එක තමයි මේ ඉගෙන ගන්න දේවල් වල වඩා වැදගත්ම දේ. මොකද යම්කිසි චූටි දෙයක් මිස් වුණොත් එහෙම ඊළඟ ස්ටෙප් එක ඔයාලට කරන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ඔයාලට කරගෙන යද්දි යම් දෙයක් කරන්න මොනවා හරි දෙයක් කරන්න අපිට බැරි වුණ අවස්ථාවකදී ඒකට විසඳුමක් හොයාගන්න මාර අමාරුවක් වෙන්නේ. ඒ හින්දා මේ වීඩියෝ එක පාස් කරන්න තු බලන්න. බලලා මේ වැඩේ හොඳට කරන්න ඉගෙන ගන්න. හරි. අපි යම්කෝ මේ මූලික පරිගණක දැනුමට අත්දැකලා කියනකට අපි තවන වචනකුත් තාම කොලුත් එක. අපි ඒක ටයිප් කරගමු. මෙතනින් අපි ඉස්සෙල්ලම සිංහල software account කරගන්න ඕන. ඒක මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා ඔන් කරගන්න. මෙන්න මෙතන. කියන්නේ කීරේ කියලා එකක් තියෙනවා. ඒක ඔන් කරගන්න. ඊට පස්සේ අපි හිතයන් ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. එයාපම් මෙතනින් ටික් එකක් දාගෙන මෙතනින් අපි සිංහල ෆොන්ට් එකක් තෝරගන්න ඕන. සිංහල ෆොන්ට් එකක් තෝරගමු. මම හිතනවා මම දාලා තියෙන්නේ මෙන්න මේක කියලා. අපි ටයිප් කරගමු. මූලික පරිගණක දැනුමට පින් අත්වැලක් කියලාම තියෙන්නේ. ඊට පස්සේ අපි මේක සිලෙක්ට් කරගෙන මේ සිලෙක්ට් කරගන්නකොට ඔයාලට පේනවනේ මේ පල්ලෙහා එක්ක සිලෙක්ට් වෙනවා. එහෙම වෙන්න බෑ. මෙන්න මේ කෑල්ල සිලෙක්ට් වෙච්ච හන්ද තමයි මේ මේක සිලෙක්ට් වෙලා තියෙන්නේ. දැන් මේක ඩිලීට් කරොත් එහෙම මැකෙනවා. ඒ හින්දා මේ මම අන්ඩු කරගන්න කන්ට්‍රෝල් Z ටයිප් කරලා මෙන්න මේ කෑල්ල අයින් කරගන්න මවුස් එකෙන් අමාරු නම් ඔයාලා කරන්න ඕන shift එක press කරගෙන shift එකක් තියෙනවනේ keyboard එකේ කැමති එකක් press කරගෙන arrow key එකෙන් left එකට යන්න ඕන. මෙන්න මේ විදියට. හරි. පේනවනේ. එතකොට මේ select වෙච්ච එක මෙතන select වෙච්ච එක නැති වෙලා ගියා. ඔන්න දැන් තමයි අපිට insert ගිහලා word art එකක් දාපම් මේකට විතරක් වැටෙන්නේ. බලමු. මේ style එකේ තිබ්බ outline එකකුත් තිබ්බනේ white. ඔව්. එහෙම අරගෙන මේක තව ටිකක් පෙන්සි කරගත්තොත් පේලි දෙකකට එනවා. ඊට පස්සේ මේකට style එකක් දෙමු. මෙතනට ගියා. ඉතින් මේකද? මේක ස්ටයිල් එක දෙමු. මේ හරි. එතකොට ඔන්න ඔයාලට අපි කොටස් ගානක් කරා. දැන් අපිට තියෙන ලෝගෝ එක හදන්න. අපි ලෝගෝ එක හදමුකෝ. අපි මේ ඇඩ්වාන්ස් software එකක් පාවිච්චි කරනවා කියලා මේ අපිට අපි හදන එකේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. මේ හින්දා අපි ඒක බලමු. ඉස්සෙල්ලාම අපි ටයිප් කරගමුකෝ. ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම. color lab පුලතිසි කියලා තියෙන්නේ. එතකොට මේක කොහොම ටයිප් කරලා ප්‍රශ්නයක් නැහැ. පුලතිසි color lab කියලාම තමයි මේ තියෙන්නේ. වඩේට එහෙම නැත්නම් මේ color lab පුලතිසි කියලාත් අපිට මේක කියව ගන්න බලන්න. හරි. මම ටයිප් කරනවා පුලතිසි color lab කියලා. මේකට අපි හොඳ ෆොන්ට් එකක් කැලිබ්‍රින් හොඳයි. දාලා caps lock එක පාරක් press කරලා capital කරගෙන අපි මේක ටයිප් කරගමු.
ඔයාලට කියලා දෙන්න ඕනේ. මෙන්න මෙතන එල් අකුරයි ඒ අකුරයි ටයිප් කරපුවම මේ ඒ වදින්නේ. ඒකට හේතුව තමයි මෙන්න මෙතන මේ සිංහල software එකේ on කරලා තියෙන ටික් එක. ඒක අයින් කරගන්න. අයින් කරගෙන අපි ටයිප් කරා නම් එල් අකුරයි ඒ අකුරයි ටයිප් කරද්දී එහෙම වෙනස් වෙන්නේ නැහැ. හරි. අපි දැන් මේක මම මේක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන වර්ඩ් ආර්ට් එක මොකක් හරි දෙනවා. දීලා මේක අපි රවුමක් නේ ගන්න ඕන. ඊට පස්සේ ස්ටයිල් වලට ගිහිල්ලා ට්‍රාන්ස්ෆෝමර් ගිහිල්ලා අපි මේ රවුම දෙමු. හරි. ඊට පස්සේ මේක චූටි කරා නම් මේකෙත් අපිට මේ බෝල් කරලා බලමුද මේ අවුට්ලයින් එකක් දීලා වෙන එකක්. control A ටයිප් කරා, සිලෙක්ට් කරා. ඊට පස්සේ control B ටයිප් කරා නම් බෝල්ට් වෙනවා. හරි එකක් දුන්නා. ඊට පස්සේ අවුට්ලයින් එක අපි රෙඩ් එකක් දෙමු. මැද කලර් එක අපි අයින් කරමු. නැත්නම් වයිට් දෙමු. දීලා බලමු. right. දැන් මේ පුලතිසි කියන එකනේ මේක ඉස්සරහට අවිල්ලා තියෙන්නේ. අපිට ඒකත් වෙනස් කරගන්න පුළුවන්. අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒකේ මේ පැත්තටම ගිහිල්ලා මෙහෙම දුන්නා නම් ඒක වෙනස් වෙනවා. හරි. උඩයට මාරු වෙන එක තමයි ඒකෙදි උනේ. හරි. දැන් ලෝගෝ එක හදාගෙන අපි මැදට දාන්න ඕන P පුලතිසි C color L lab කියලා. අපි ඒක ටෙක්ස්ට් බොක්ස් එකකින් දාන්න පුළුවන්. අපි ඒක දාමු මේ word art එකකින්ම දාමු. මෙතන අපි ටයිප් කරමුකෝ P C L කියලා. එකක් ගත්තා නම් ලේසි. මේක අපි චුට්ටක් ලොකු කරමු. ලොකු කරලා මේ අවුට්ලයින් එක කොළ පාට දාමු. මේක තියෙන්නේ කොළ පාටනේ. ඒ හින්දා දාමු ෂැඩෝ එකකුත් දාලා තියෙන පොඩියට ලස්සන වෙන්නේ නේ. අපි එකක් දාමු. හරි. ඉතින් අපි කොළ පාට දාමු. මෙහෙම. ඊට පස්සේ මෙහෙමම දීද්දි අපි ෂැඩෝ එකකට යන්න. ෂැඩෝ එකකුත් දාමු. මේ වගේ. හරි. ඔන්න ඔය විදිහට තමයි හදාගන්න. ඉතින් ඔය සරලම දෙයක් කිව්ව ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මීට වඩා ලස්සන දේවල් කරන්න. හරි අනිත් එක මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේක ඉගෙනගෙන මීට වඩා ලස්සන දේවල් කරන එකට තමයි. හරි. අනිත් ලෝගෝ එක ඔයාලා අර ෂෝට් වීඩියෝ එකකින් බලන්න. මම මේකේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ෂෝට් වීඩියෝ එක ලින්ක් එක දාලා තියෙනවා. ඒකෙන් පොඩ්ඩක් ගිහලා බලන්න. බලලා ඒකත් පුරුදු වෙන්න මේ ලෝගෝ එක හදන්න බලා ගන්න. ඉතින් මම අද දවසේදී මේ කොටස මම අවසන් කරනවා. මේ ඔයාලා මේක බලලා හොඳට ඉගෙනගෙන ඊළඟට ඔයාලට නොදන්න දෙයක් තියෙනවා නම් මේකේ කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාපුවාම මේ මට ඒක ඔයාලට කියලා දෙන්න පුළුවන්. අනිත් එක තමයි අපේ කෝස් එකේදී නොකරන ඒවා අපි වීඩියෝ වලින් දාලා කරමු. මොකද මේ කෝස් එකට ඉන්න ලොකු ප්‍රමාණයක් එක්කන් එක්කෙනෙක්ගේ සමහර විට 25ක් විතර කට්ටිය දන්න දෙයක් තව දෙන්නෙක් විතර දන්නේ නැහැ. එහෙම වෙච්චාම මේ ඒ දෙන්නට කරන්න ගියපුවම අනිත් 25 දෙනා නිකන් බලාගෙන ඉන්න එපා. ඒ හින්දා ඔයාලා මේකේ තව දැනගන්න දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න දෙයක් ආසාවෙන් ඉන්නවා නම් ඒක මට කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඔයාලට ඒක කරලා දෙනවා. ඉතින් වීඩියෝ එක මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. වැදගත් වුණා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගන්න. සබ්ස්ක්‍රයිබ් කරගත්තොත් තමයි ඔයාලට අපි අලුත් එකක් දාපුවාම දැනගන්න හම්බෙන්නේ එදාම. එවලෙම එහෙම නැත්නම් ඔයාලට ටික දවසක් ගිහිල්ලා අලුතෙන් හොයාගෙන වීඩියෝ එකකට ගිහිල්ලා channel එකට ඇවිල්ලා ඒ අලුතෙන් ඒවා දාලා තියෙනවද කියලා බලලා කොහොම වුණත් මේ ඔයාලා මේ subscribe කරලා තියාගන්න. එතකොට වඩා හොඳයි. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.